සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? අද අපේ නිවාඩු දවස අපි පොඩ්ඩක් යනවා එළියට ඇවිදලා කරලා එන්ජොයි කරන්න යාළුවොත් එක්ක. යාළුවොත් අද එන ගමන් මග ඉන්නේ. ඇත්තටම මේ දවස්වල ටික රස්නේ. ඒ නිසා අපි මේ බස් එකේ තෝපදු වල්පල් පොඩ්ඩක් කතා කර කර ගියා. බලන්නකො ඉතින් අද මෙයාගේ තියෙන සතුට. මෙයා හරි කැමතියි ඇවිදින්න. හරිම සතුටින් තමයි මහත් එක්ක යන්නේ. ඉතින් ගයිස් ඔන්න අපේ යාළුවෝ ටික හම්බුණා. ඉතින් ඔයාලා බලන්න අපි ඉස්සරහට මොනවද කරන්නේ, කොහෙද යන්නේ? ඒ ඔක්කොම බලාගෙන ඉන්නකෝ. මෙහි තියෙන ලස්සන වැඩි කරන්න මෙන්න මේ වගේ පාලම් වලටත් ලයිට් දාලා තියෙනවා. බලන්නකෝ ඉතින් ලස්සන කොච්චරක්ද කියලා. ගයිස් මේ තියෙන්නේ නයිට් මාකට් එකක්. ඇත්තටම කිව්වොත් මේක හරිම ලස්සනයි. මේක ඇතුළට යන්න අපිට බැරි වුණා. මොකද අපිට ඉක්මනට යන්න ඕන වුණා අපි යන තැනට. එතන මීට වඩා ලස්සනයි. බලන්නකෝ ඔයාලා. මේ රට ස්වභාවික රටක් නෙවෙයිනේ. මේක මේ හදපු රටක්. බලන්නකෝ ඔයාලා කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා මේ රට මේ තරම් ලස්සන කරන්න. බලන්න ඉතින් අපේ යාළුවෝ ටික ගැම්මට යන ලස්සන ලංකාවේ ගැම්ම කොහේ ගියත් තියෙනවා ඉතින්. ඔන්න ඉතින් අන්තිමට අපි ආපු තැනට ආවා. මේ තමයි ලේක් පාක්. මෙහි තියෙන ලස්සනම තැනක්. අබුදාබි වල තමයි මේක තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ මෙතන කොච්චර ලස්සනද කියලා. ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න. ඇත්තටම හරිම ලස්සනයි. මනස නිදහස් වෙන තැනක් මෙතන. හාල් ටිකක් අරන් එනවනේ. කානවා. මෙන්න තව හාවෙක් ඉන්නවා. තාරවිනට ඇවිල්ලා ඉන්නේ. ඒ බලන්න අපි යාළුවනේ මේ තාරාව මේ ගෑණි දාලා ගිහලා වතුරට පනින්න හදලු. පනින්න එපා මචං. ඕක තමයි ජීවිතේ. ඔන්න ඉතින් අපි ලස්සන වීඩියෝස් ෆොටෝස් ටිකක් ගත්තා ඔයාලට අප්ලෝඩ් කරන්න. බලන්නකො ඉතින් අපේ TikTok එකට ගිහිල්ලා ඒවා. ඔන්න එහෙනම් අපි වීඩියෝ එකේ අවසානට ආවා. අපිට බඩගිනි අපි ගොඩක් ඇවිද්දා ෆොටෝ ගත්තා යාළුවොත් එක්ක විනෝදුනා. අපි දැන් කාලේ ඉවරලා ගෙදර යන්න තමයි ලෑස්තිය. අපේ යාළුවෝ ඉතින් ගියා. දැන් අපි ගෙදර යනවා. ඔන්න ඉතින් නිවාඩු දවසම තමයි ගෙවෙන්නේ අපිට. මේ පාළු රාත්‍රියේ අපි දෙන්න විතර අපි මහ කලවරේ දැන් ගෙදර යනවා. ඔයාලා අපේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ඔයාලට ගොඩක් thank you. ඒ වගේම අමතක කරන්න එපා like එකක් comment එකක් දාගෙන යන්න. bye. Thank you for watching. ආයෙ හම්බෙමු.